හිතන්න බලන්න ව්‍යාපාරික හීනියක් ඇත්තක් කරගන්න යන්නේ දවස් 2යි. ඒ කියන්නේ පැය 48යි කියලා කිව්වොත්. ඒක විහිළුවක් නෙවෙයි, ඒක ඇත්තක්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඩුබායි කියන නගරය මුළු ලෝකෙම ව්‍යවසායිකයන්ගේ සිහින සැබෑ කරන තැනක් වුණේ කියලා. දුබායි කියන්නේ නිකම් වේගෙන් දියුණු වෙන ආර්ථිකයක් තියෙන තැනක් විතරක් නෙවෙයි නෑ. මේක නිකම් නූතන ව්‍යාපාරික රන් උණක් වගේ. ලෝකෙ වටම මිනිස්සු මෙහෙට ඇදිලා එනවා අලුත් ව්‍යාපාර පටන් ගන්න පුදුම රැල්ලකට එකතු වෙන්න. මෙන්න බලන්න මේක තමයි හැමදේම වෙනස් කරපු තැන. 2028 ජූනි මාසෙදී ආපු එකම එක නීතිමය වෙනසක් නිසා ඩුබායි වල අලුතෙන් පටන් ගන්න කම්පැනි ගාන දෙගුණ වුණා. දෙගුණයක් කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි නේද? මේ වර්ධනය ඇතුළෙම ඉන්න විශේෂඥයෙක් කියන විදිහට මිනිස්සු ඩුබායි වලට එන්න තියෙන එකම එක මූලික හේතුවක්. ඒ තමයි තමන්ගේ හීන ඇට්ටක් කරගන්න. හරි. ඉතින් කවුද මේ හැමදේම පිටිපස්සේ එන්න එක්කෙනෙක්? අපි බලමු. මෙයා තමයි එස් මහතා. දහස් ගාණකගේ ඩුබායි හීනය සැබෑ කරන්න උදව් කරපු මේ කතාවේ වැදගත්ම චරිතයක්. එස් මහතාගේ ගමන ඇත්තටම ඇදහන්නත් බෑ. හිතන්නකෝ 2001 දී එයාපෝට් එකේ läග වර්ගඩි 150ක පොඩි ටයිපින් සෙන්ටර් එකකින් පටන් ගත්ත ගමන අද වෙනකොට එයා ව්‍යාපාර 50000කටත් වඩා ගොඩනගන්න උදව් කරලා තියෙනවා. පුදුම ගමනක්. හරි. ඉතින් මොකක්ද මේ පැය 48ක වාසිය කියන එකේ රහසයි මේ තරම් කට්ටිය මේකට ආකර්ෂණීය වෙන්නේ? අපි බලමු මේකේ ඇතුළට ගිහින්. එස් මහතාම කියනවා ඩුබායි වල ව්‍යාපාරයක් පටන් ගන්න එක හරිම සරලයිලු. හරියට රෙස්ටොරන්ට් එකකට ගිහින් කෑම ඕඩර් කරනවා වගේ ලේසිලු. ඒ කියන්නේ ඒ තරම්ම සරලයි. මෙන්න බලන්නකෝ තීරණාත්මකම වෙනස්කම් ටික. වෙන රටවල 30ට ඉඳන් 50ට වඩා බදු ගෙවන්දි ඩුබායි වල ඒක වෙරුම් 9%. ලයිසන් එකක් ගන්න මාස ගණන් බලන් ඉන්න ඕන නෑ. වැඩ කරන පැය 48කින් වැඩේ ඉවරයි. අනික වැදගත්ම දේ තමයි ව්‍යාපාරය 100% අයිතියම තියාගන්න පුළුවන් වීම. මේ හැම දෙයකටම මුල තමයි 2021 දී ආපු මේ නීතිය. මීට කලින් විදේශිකයෙක්ට ව්‍යාපාරයක් කරන්න නම් ඒ රටේ කෙනෙක්ව, ඒ කියන්නේ දේශීය අනුග්‍රාහකෙක්ව අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න ඕන. ඒ කියන්නේ අයිතිය බෙදා ගන්න ඕන. හැබැයි මේ නීතියෙන් ඒ බාධකය සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා. දැන් 100% අයිතිය විදේශිකයාටම තියෙනවා. මේක තමයි ඇත්තම හැරවුම් ලක්ෂ්‍යය. හරි, අපි දැන් නීති බදු වගේ දේවල් ගැන කතා කළානේ. දැන් අපි ටිකක් එහාට ගිහින් බලමු මේ වගේ ව්‍යාපාරික පරිසරයක් පිටිපස්සේ තියෙන සංස්කෘතිය මොන වගේද කියලා. එස් මහතා එක්ක වැඩ කරන අය එන්නේ කොහෙන්ද කියලා බැලුවම ඩුබායි වල ගෝලීය ස්වභාවය නිකම්ම තේරෙනවා. ඉන්දියාව, යුරෝපය, ආසියාව මේක හරියට ලෝකයේ මේක තැනකට එකතු වෙලා වගේ. එස් මහතා කියන දෙයක් තමයි ඩුබායි වල බිස්නස් මීටින් එකකදී එකම මේසේ වටේ ජාතින් 9ක විතරයි ඉන්න එක හරිම සාමාන්‍ය දෙයක්ලු. හිතන්නකෝ ඒකෙම පේනව නේද? ඊතර දෙන සහයෝගීතාවයේ විවිධත්වයේ කොච්චරද කියලා. නීති රීති වලටත් එහා ගියපු දෙයක් එස් මහතාගේ ජීවිතේටයි ව්‍යාපාරයටයි බලපාලා තියෙනවා. ඒ තමයි කර්මය ගැන එයාගේ තියෙන විශ්වාසය. එයා කියන්නේ හරිම සරල දෙයක්. අපි කරන හොඳ හෝ නරක ඒක අපිටම ආපහු එනවා කියලයි. මේ කතාවෙන් එක නියමයටම පැහැදිලි වෙනවා. එස් මහතාට යාගේ අලුත් හෝටලයකට දවසක් ලොකු විදුලි බිලක් ආවා. හේතුව හොයද්දි දැක්කේ අමුතන් හැමෝම යනකොට AC එක ඔෆ් කරන්න නැතුව යන එක. එතකොටලු යාට මතක් වුණේ එයාත් වෙන හෝටල් වලට ගියාම කරන්නේ ඒ දෙමයි කියලා. එයා කියනවා ඒක තමන්ගේ ක්‍රියාවන් තමන්ටම බලපාන හැටි ගැන ජීවිතේ ලැබුණු හොඳම පාඩමක් කියලා. හොඳයි. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගත්තේ මොකක්ද? මේ ඩුබායි සිහිනය ඇත්තටම ගොඩනගා ගන්න පාර මොකක්ද? මේ ඩුබායි සිහිනයට යන පාර පියවර 4කින් සරලවම කියන්න පුළුවන්. පළවෙනියටම 100% අයිති අවස්ථාව අල්ලගන්න, දෙවෙනියට පැය 48ක වේගෙන් වැඩ පටන් ගන්න, තුන්වෙනියට අඩුබදු වගේ වාසි වලින් උපරිම ප්‍රයෝජන ගන්න, අන්තිමට ඒ ගෝලීය සංස්කෘතියේ කොටසක් වෙලා ඉහළටම යන්න. හරි, අපි මේ කතාව අවසන් කරමු එක ප්‍රශ්නයකින්. ව්‍යාපාර බලපත්‍රයක් ගන්න යන්නේ පැය 48ක් නම් බාධක මේ තරම් අඩු නම් ඇත්තට මෙතන ගොඩනගන්න පුරුවන් දේවල් වල සීමාවක් තියෙනවද?